සුබ දවසක් හැමෝටම. ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. කාන්තාවන්ගේ ලොකු ආසාවක් වගේම හීනයක් තමයි දිග කෙස් කලඹක් ලබා ගන්න එක. ඔන්න අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙනවා කිසිම වියදමක් නැතුව කොණ්ඩේ වවා ගන්න ගෙදරදීම කරගන්න පුළුවන් දේවල් ටිකක්. අද වන විට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කොණ්ඩේ ඝනකමට දිගට වවා ගන්න බැරි එක. ඒ වගේම තමයි කොණ්ඩේ පැලීම, කොණ්ඩේ සුදු වීම වගේ ප්‍රශ්න විශේෂයෙන්ම කාන්තාවන් අතර තිබෙන දෙයක්. මේකට ප්‍රධානම හේතුවක් තමයි අද වන විට වෙළඳපොළට එන විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පු වර්ග. මේවා පාවිච්චි කිරීමෙන් කොණ්ඩේ ගැලවී ගින් කොණ්ඩේ කොට වෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් හිස කෙස්වල වර්ධනය හා පැවැත්ම එක්තරා කාලයකට සීමා වෙනවා. කෙස් ගහක් වසර 2 සිට 5ක් දක්වා කාලයක් පවතින අතර ඉන්පසු හැලී යාම සිද්ධ වෙනවා. ඒ වෙනුවට අලුතින් කෙස් ගසක් වර්ධනය වෙනවා වගේම ගැලවිලා යන කෙස් ප්‍රමාණයට හරියන විදිහට නැවත කෙස් වර්ධනය නොවුනොත් තට්ටේ පෑදීම සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන ගොඩක් අයට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. කොණ්ඩය මොණර පිලක් වගේ දික් කරගන්න, ගෙදරදීම කරගන්න පුළුවන් දේවල් අපි දැන් කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා මේ වගේ වටින වීඩියෝ දිනපතා නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. පළවෙනි එක තමයි ලුණු සත්කාරය. කොණ්ඩේ වවා ගන්න නම් විශ්මිත ප්‍රතිඵල දැනටමත් ගොඩක් දෙනෙකුට ගෙනල්ලා තියෙන සත්කාරයක් තමයි මේ ලුණු සත්කාරය කියන්නේ. ඒ වගේම තමයි ඔයාලගේ ඔළුවේ තට්ටේ පෑදිලා තියෙනවා නම් ඒ තැන්වල හිසකෙස් වවා ගන්න ඕන නම් මේ ලුණු සත්කාරය ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. හිසකෙස් වල මුලට ලුණු මිශ්‍රණය ආලේප කරාම හිසකෙස් වැවෙන ප්‍රතිඔක්සිකාරක වගේම එන්සයිමන් නිපද වෙනවා වගේම හිසකෙස් ශක්තිමත්ව වර්ධනය වෙනවා. ඒ වගේම තමයි හිසකෙස් සුදු වීම, හිසකෙස් පැලීම වගේ තත්ත්ව තියෙන අයටත් ගොඩක්ම හොඳයි. ඉස්සෙල්ලාම ලුණු ගෙඩියක් අරගෙන පොඩි කෑලි වලට කපා ගන්නවා. ඊට පස්සේ වතුර ටිකක් එකතු කරලා බ්ලෙන්ඩ් කරලා අරගෙන ලුණු විෂ ටික පෙරලා වෙනම අරගන්න පුළුවන්. තව මේකට ඔයාලට පොල් තෙල් හරි ඔලිව් තෙල් හරි එකතු කරලා හොඳට මික්ස් කරගන්නත් පුළුවන්. දෙවෙනි එක තමයි කෝමාරිකා සත්කාරය. කෝමාරිකා කියලා කියන්නේ ලස්සන වෙන්න කැමති අය සහ ලස්සන වෙන්න නැතුවම බැරි දෙයක්. කෝමාරිකා සම්පැහැපත් වෙන්න වගේම හිසකෙස් වලට රෝග සුව කරන්නත් ඉතාම වටින ශාකයක් වෙලා තියෙනවා. කෝමාරිකා වල විටමින් A, B, C අඩංගු වන අතර පුනර්ජනන ශක්තියක්ද මෙහි පවතිනවා. ඒ වගේම සමහර පුද්ගලයන්ට නව හිසකෙස් ලබා දීමට, හිසේ කැක්කුම හොඳ කරන්න සහ කෝමාරිකා ජෙල් හිස් කබලේ ප්‍රබෝධමත් සංවේදීතාවයන් ලබා දෙන්න උදව් වෙනවා. තව හිසකෙස් වියලී යාම නැති කරලා හිසකෙස් තද පැහැයක් ගැනීමට උදව් කරනවා. අපි දැන් බලමු කෝමාරිකා සත්කාරය කරන්නේ කොහොමද කියලා. පොඩි භාජනයක් අරගෙන ඒකට කෝමාරිකා විෂ දාගන්න. ඒකට විටමින් E කරලේ තෙලුයි එඬරු තෙලුයි දාලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඉන්පසු හිස් කබලේ මුල ඉඳලා හිසකෙස් තුල අගට එනකම්ම ආලේප කරලා මිනිත්තු 30ක් වගේ හොඳින් සම්බාහනය කරන්න. මේ මිශ්‍රණය රැට ආලේප කරලා පසුදා උදෑසන සෝදලා ඉවත් කරලා දාන්න පුළුවන්. තුන්වෙනි එක තමයි පොකුරු වදමල් සත්කාරය. හිසකෙස් වැටි යාම වගේම හිසකෙස් වර්ධනය සඳහා පොකුරු වදමල් ඉතාමත් ගුණදායකයි. ඒ වගේම පොකුරු වදමල් වලින් හිසකෙස් ශක්තිමත් සහ නිරෝගීමත්ව වර්ධනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් බලමු පොකුරු වදමල් පැක් එක හදාගන්න විදිහ. පොකුරු වදමල් කීපයක් හොඳින් අඹරාගෙන ඒකට දෙහි බෑයක විෂ සහ බිත්තරයක් හොඳින් කලවම් කර තලපයක් විදිහට සකස් කරගන්න ඕනේ. ඉන්පසු හිසේ හොඳින් ගාලා විනාඩි 30ක් පමණ ෂවර් කැප් එකකින් වගේ ආවරණය කරගෙන ඉන්න පුළුවන්. ඉන්පසු ෂැම්පු කරලා හොඳට සෝදලා හරින්න. හතරවෙනි එක තමයි රටකජු තෙල් සත්කාරය. රටකජු වල විටමින් E අඩංගු වෙනවා වගේම ෆෝලික් අම්ලය, කැල්සියම් වලින් පිරිපුන් නිසා ඔබගේ හිසකෙස් වර්ධනය කිරීම, හිසකෙස් සොරි වලින් හිස් කබල ආරක්ෂා කර ගැනීම, හිසකෙස් ගැලවී යාම, හිසකෙස් අප්‍රාණික වීම වගේ ගැටලු ගොඩකට විසඳුම් ලබා දෙනවා. දැන් බලමු රටකජු තෙල් එක හදාගන්න විදිහ. ඉස්සෙල්ලාම රටකජු පොතු ටික අයින් කරලා බ්ලෙන්ඩ් එකක් ආධාරයෙන් හොඳින් කුඩු කරගන්න. ලිපේ තියෙන භාජනයක් අරගෙන ඒකට කුඩු කරගත් රටකජු ටික දාලා සුදු පොල් තෙල් ටිකක් දාලා අඩු ඉන්ධනයෙන් ලිපේ තියාගන්න ඕනේ. ඊට පස්සේ හොඳින් හැඳි ගන්න ඕන. රටකජු ටික බැඳෙනකන් උතුරලා යනකන් ලිප අඩු කරන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ හොඳින් හැඳි ගන්න ඕන. රටකජු ටික බැඳෙනකන් උතුරලා යන විට ලිප අඩු කරන්නත් අමතක කරන්න එපා.
ටිකක් බැදිලා වගේ දැනෙනකොට ලිප ඕෆ් කරලා නිවෙන්න අරින්න ඕන. ඊට පස්සේ පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන භාජනයකට රටකජු තෙල් ටික දාලා මිරිකලා ගන්න ඕන. පස්වෙනි එක තමයි බිත්තර සත්කාරය. කොණ්ඩේ ඉතා හොඳින් වර්ධනය කරගන්න පුළුවන් ප්‍රතිකාරයක් තමයි බිත්තර සත්කාරය කියලා කියන්නේ. මේක සිදු කිරීමෙන් මාස 3ක් ඇතුළත ඉතාමත් විශ්මිත ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි බිත්තර සත්කාරය ඔබ කරනවා නම් නැවුම් පළතුරු එළවලු පලා වර්ග කරපිංචා ගොටුකොළ බහුලව ආහාරයට ගැනීම අනිවාර්ය වෙනවා. තව දෙයක් තමයි රාත්‍රියේ ස්නානය නතර කර යුතු අතර කොණ්ඩේ බ්ලීච් කිරීම සම්පූර්ණයෙන්ම නතර කර යුතුයි. ජලය වැඩියෙන් දිනකට පානය කරගත යුතු අතර සැරනැති ෂැම්පූ එකක් පාවිච්චි කිරීම වගේම සබන් භාවිතයෙන් නතර කළ යුතු වෙනවා. පළමුවෙන්ම ගංගුකුල් බිත්තරයක් අරගෙන ඒක කඩලා බෙන්ඩරය ඇතුළට දාලා ඒකට දෙහි බිඳු කීපයක් එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඉන්පසු කොණ්ඩය හොඳින් පීරා කොටස් වශයෙන් බෙදලා හිස් කබලේ සහ කොණ්ඩය හොඳින් ආලේප කරන්න. ඊට පස්සේ කොණ්ඩය ගුලියක් ආකාරයට බැඳලා පැයක් පමණ ඉඳලා වීතල වතුරෙන් 3 පාරක් වගේ හොදලා දාන්න පුළුවන්. මේකට සැර නැති ෂැම්පූ එකක් භාවිත කිරීම අනිවාර්ය වන අතර එදින රාත්‍රියේ ඔයා භාවිතා කරන ඔයිල් එකක් ආලේප කරාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.